welcome back to Guide YouTube channel. ඔන්න අද අපි ඉන්නේ පොළොන්නරුවේ. අපි මේ පොළොන්නරුවට ආවේ මෙහෙට හොඳටම වැහැලා පායලා තිබුණ කාලෙක. මෙහෙට එද්දි ගම් වතුර හැමත් තැන් වල පොඩ වගේ බලා ගන්නක් තිබුණා. ඒත් අපේ travel කරන එකට නම් ඒක disturb වුණේ නැහැ. බබා, ඔයාට මේ වැව උඩින් මෙහෙම යද්දි මුකුත් හිතෙන්නේ නැද්ද? හිතෙනවා. අර වම් දකුණු අත පැත්තෙන් පේන්නවා කිව්වා අර ගම් වතුර ගලපු එකද? ඒක නෙවෙයි මැට්ස්, මං කිව්වේ මේ වැවයි අර ඈතින් චෛත්‍ය හැම පේනකොට මොකුත් මතක් වෙන්නේ නැද්ද? නෑ. අයියානේ අර අපිට ඉස්සර පාඩම් වල කියලා දෙන්නේ ගමයි පන්සලයි බන්ට් එකයි බෝතලේ. ඔය කිව්වේ ඉතින් බලහල්ලකෝ. ගමයි පන්සලයි වැවයි දාගැබයි concept එක. ඒක තියෙන්නේ අනුරාධපුරයේ මෝඩයෝ. පොළොන්නරුවට ඒ concept එක ආවේ නෑ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පරාක්‍රම සමුද්‍රය ළඟ තියෙන පරාක්‍රම බාහු රජතුමාගේ සැලකෙන මෙන්න මේ පිළිමය ළඟට. මේ පිළිම ළඟට ගියහම මේ ගැන විස්තර කරලා දෙන්න අංකල් කෙනෙක් එතන ඉන්නවා. ඒ අංකල් හොඳ පැහැදිලි විස්තරයක් අපිට කියලා දෙනවා. ඉතින් ඔයාලට ඒකෙන් නොදන්න කරුණු ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මේ පිළිමේ පරාක්‍රම බාහු රජුරුවන්ගේ වගේම තව මතයක් තියෙනවා. ඒ තමයි පුලතිසි ඍෂිවරයාගේ කියලා මතයක්. දන්නවද වයිද? නෑ මම දන්නවා. එහෙනම් අද දැනගන්න. බලන්න මේ පිළිමේ අත් දෙකේ තියාගෙන ඉන්න පුස්කොළ පොතක් වගේ එක දැක්කද ඔයා? ඒකෙන් පැපල් පළුවක්. ඒකෙන් කියන්නේ ඒකේ හන්ද ගොඩක් විද්‍යා මේ ඉතිහාසඥයෝ කියලා තියෙනවා මේක මේ ඍෂිවරයෙක්ගේ කියලා. එයාලා ගොඩක් දුරට අනුමාන කරනවා මේක පුලතිසි ඍෂිවරයාගේ කෙන්ඩ ඇති කියලා. හැබැයි මොනවා වුණත් මේක හදලා තියෙන්නේ පිහිටි ගලේමයි. ඒ වගේම බොහොම හොඳ කලා නිර්මාණයක් විදියට සලකන්න පුළුවන්. පෝය දවසක පොළොන්නරුවට ඇවිල්ලා මේ වගේ වීඩියෝ කෑල්ලක් ගහගන්න මොනතරම් මහන්සියක් වුණාද? සෙනග අඩු තැනක් හොයාගෙන සෑහෙන ගේමක් දුන්නා නේද? ඒකනේ හැම තැනම බලන තැන සෙනග. එහෙම තමයි. පෝය දවස් නිමවුඩු දවස්වල ගියහම ඒ තත්ත්වයට හැමෝටම මුණ දෙන්න වෙනවා. ඔයා දන්නවද මේ පොළොන්නරුවේ තියෙන විශේෂත්වය ගැන? අපිට ඒක කියන්න බැරි වුණානේ. ඔයා දන්නවද පොළොන්නරුව පිහිටලා තියෙන උතුරු මැද පළාතේ? මේකේ දේශගුණ තත්ත්වය කියනවා නම් ඒක වියලි කලාපයට තමයි අයිති. එතකොට කටපියාගෙන කියන එක අහගෙන ඉන්න. පොළොන්නරුව ලංකාවේ තියෙන ලෝක උරුම වලින් එකක්. දන්නවද? යුනෙස්කෝ ලෝක උරුම වලින් එකක්. එතකොට වැඩිම වී අස්වැන්නක් ලැබෙන්නේ පොළොන්නරුවෙන්. දන්නවද? ඒකත් මම දන්නවා. ආ ඉතින් සියල්ල දන්නේ. හරි අපි බලමු ඉතිහාසය පැත්තට ගිහලා. මුලින්ම පොළොන්නරුව ගැන ඉතිහාසයක් අපිට අහන්න ලැබෙන්නේ අදින් වසර 2600කට කලින්. ඒක තමයි විජයාගමනයත් එක්ක. හරි කොහොම හරි කතාවෙන් අපි පොත්ගුල් විහාරයටත් ඇවිල්ලා. පොත්ගුල් විහාරය ආශ්‍රිතව තියෙන ඓතිහාසික ස්ථාන හැම බලලා අපි මේ දැන් පිටත් වෙන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගාව බලන්න යන්න. මේ තියෙන්නේ පරාක්‍රම බාහු මාලිගාවේ නියමම නටබුන්. මේක ඒ කාලේ දිව්‍ය ලෝකෙ තිබ්බ ගොඩනැගිල්ලක් වගේ කියලා මහාවංශයේ සඳහන් වෙනවලු. මේකට වෛජන්ති ප්‍රාසාදය කියලා කියනවලු. මේකේ මහල් දෙකක් ගඩොල් වලිනුත් අනිත් මහල් දෙක ලී වලිනුත් තමයි හදලා තියෙන්නේ. කාලිංගෙන් ආපු මාග තමයි මේ මාලිගාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ. මම හිතුවා බද්දේගමින් ආපු බිනුෂි වෙන්න ඇති කියලා. සාමාන්‍යයෙන් විනාශකාරී වැඩනේ කරන්නේ. හිතේ ඇති. ඔයාලට මේ පොළොන්නරුවේ තියෙන පරාක්‍රම බාහු මාලිගාවේ නටබුන් විතරක් අද දැක ගන්න හම්බුණාට ඔයාලා පොළොන්නරුවේ තියෙන කෞතුකාගාරයට ගියොත් මේකේ සම්පූර්ණ ආකෘතියක් බලා ගන්න පුළුවන්. මරුනේ. එතකොට ඔයාලට පේනවද මේකේ බිත්ති හැම ගොඩක් මහතයි. ඒ කියන්නේ ගොඩක් පළලට ගොඩක් ශක්තිමත්ව උණුහුම අඩු කරගන්න තමයි මේගොල්ලෝ මේ විදිහට හදලා තිනේ. ඇයි මේ උණුහුම අඩු කරගන්නේ? මොකද මේක වියලි කලාපෙනේ තියෙන්නේ. ඒක හන්දා මේ විදිහට හදලා තියෙන්නේ. බලන්න මේකේ අදටත් ඔයාලට දැක ගන්න පුළුවන් පොඩි සුදු පාට කපරාදු තට්ටුවක් තියෙනවා. එතකොට බිත්තිවල තියෙන මේ අධික මහත නිසා තනින් තන තියෙන කණු නිසා මේකේ පහළ තට්ටුව එච්චර සැලසුම් සහගත විදිහට හදලා නැහැ. ඒ වුණාට ඉහළ මහලවල් හොඳට ක්‍රමවත්ව හදලා තිබිලා තියෙනවා. මේ බිත්තිවල බොරදම් ඇදලා තියෙනවා ඔයාලට දකින්න පුළුවන්. අදටත් මේ සමහර බිත්තිවල ඒවා ඉතුරු වෙලා තියෙනවා. බලන්න හොඳින් බැලුවොත් ඔයාලට ඒක දැක ගන්න පුළුවන්. ඒ වගේම දෙපැත්තේ පොඩි කාමර කිහිපයකුත් තියෙනවා. ඔයා දන්නවද මේ බිත්තියක පළල කොච්චරක්ද කියලා?
මීටර් 1.5ක් පළලයි. මටඩු ඒක පළලත් මැන ලැවිල්ලනේ. මේ පොඩ්ඩක් අහන්නකෝ. අපිට බැයිද අපේ ගේ හදද්දි මේ පරාක්‍රම බහුරතුමාගේ මාලිගාව වගේ ලොකු පළලට බිත්ති බඳින්න? එතකොට අපිට උණුහුම දැනෙනවා අඩුයිනේ. පුළුවන් බිත්ති බඳින්න පුළුවන්. ඔයාට ගඩොල් කපන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ දළදා මළුවේ. එතකොට මෙතන තමයි වටදාගේ අටදාගේ හැම දෙයක්ම දළදා මැදුරු පිදු පිළිම ගෙවල් හැම දෙයක්ම මෙතන තමයි තියෙන්නේ. අනුරාධපුරේ කාලෙදී මේ ගොඩනැගිලි ගොඩක් ගලින් හැදුවට පොළොන්නරුව වෙනකොට ඒක ගලින් හදන එක නවත්තලා ටිකක් ගඩොල් වගේ දේවල් ලී ඒ වගේව පාවිච්චි කරලා තියෙනවා. ඒ වුණාට මේ ගල්නේ වැඩිපුර තියෙන්නේ. ගල් තියෙනවා ඉතින් තනින් තන. ඒ වුණාට ගොඩක්ම තියෙන්නේ ගඩොල් වලින් තමයි හදලා තියෙන්නේ. දැන් මේ අපි යන්නේ වටදාගෙට. හරිද? පොඩ්ඩක් අඩිය තියන්න අමාරුයිනේ යවුව වැඩි හන්දා. හොඳටම රත් වෙලා. කකුලට නම් මාර සනීපයි. ඒක නිසා මේ වගේ තැන් වදිනකොට ටිකක් උදේන තරමට ඔයාලට හොඳයි. මේ ඔයා දන්නවද වටදාගේ දළදා මාලිගාව කියලත් මතයක් තියෙනවා. එතකොට මේක රවුම් හැඩයකින් තමා තියෙන්නේ. එතකොට මේක හදලා තියෙන්නේ පරාක්‍රම බහු රජුරෝ. නිශ්ශංක මල්ල රජුරෝ පොඩ්ඩක් ප්‍රතිසංස්කරණය කළා එහෙම කළා තියෙනවා. මොඩිෆයි කළා. ඔව් මොඩිෆයි කළා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි සතර දිසාවට මුහුණ පාලා බුදු පිළිම 4ක් මේ ඔයාලට දකින්න පුළුවන්. කෝකෝ අර පේන්නේ. එතකොට බබා ඔයා දන්නවද මේ තියෙන්නේ පොළොන්නරුවේ සඳකඩ පහන. හැබැයි මේකේ ඔයාගේ රූපේ නම් අයින් කරලා තියෙන්නේ. ඇත්තද? මම දන්නවා මේකෙන් ගව රූපය අයින් කරලා තියෙනවා කියලා. ඒකට හේතුව ආ දන්නවද? හින්දු බලපෑම. හින්දු බැතිමතුන්ගේ පූජනීය වස්තුවක් තමයි ගවයක් කියන්නේ. ඇති බයිලකව දැන් ඊළඟ තැනට ඇවිල්ලත් ඉවරයි. දැන් අපි දළදා මළුවෙන් බැහැලා මේ යන්නේ තූපාරාම පිළිම ගෙදෙට්ට. ඒක නෙමෙයි ඔයා දන්නවද ගිංජිකා වසත කියන්නේ මොකක්ද කියලා? මොන වසත? ගිංජිකා වසත. ගිංජිකා වසත කියන්නේ ගිජුලෙහිණියෙක් වැහුවා වගේ කියන තේරුමෙන් එන වචනයක්. ඒ කියන්නේ මේකේ වහලේ හදලා තින්නේ ගිජුලෙහිණියෙක් වැහුවා වගේ. ඒ වුණාට මේ වහලේ වැඩිපුරම ඉන්නේ වවුල්ලුනේ. ඒ දැන් වවුල්ලු හිටියට ඉස්සර ගිජුලෙහිණිය ඉඳලා තියෙන්නේ. මේ තිවංක පිළිමගේ ඇතුලේ ගොඩක් චිත්‍ර දැක ගන්න පුළුවන්. දැන් නම් ගොඩක් විනාශ වෙලා පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොළොන්නරුව යුගයට අයිති වෙන චිත්‍ර දකින්න පුළුවන්. චිත්‍ර තියා මට නම් මෙලෝ දෙයක් පෙවුන්නේ නැහැ. ඒක ඇතුලේ මාර කරුවලයි. දැන් එනම් ප්‍රශ්නේ යන්නත් එක්ක දොඩම් වීදුරුවක් එහෙම බීලා. බ්‍රෝ බොමුද සීතල දොඩම් වීදුරුවක්? බොමු. මේ ඔයාට පේනවද බබා අර ඈතින් පේන කඩපේලි ටික? ඔන්න ඔය වගේ තැන් වලින් ඉස්සර අපේ තාත්තලත් අපේ අම්මලත් එක්ක මම ට්‍රැවල් කරද්දි ට්‍රිප් යද්දි ඔන්න ඔය කඩ ළඟින් මාව ගෙනියන්න බෑ. මම ඔය එක බෑන්ගල් එතකොට ටෙඩි බෙයාර්ස්ලා ඔය වගේ දේවල් ඉල්ලලා සෑහෙන තාත්තට දඩයක් දානවා. හැබැයි ඔයා දන්නවද දැන් මම මොනවටද දඩ දාන්නේ කියලා? පැණි බූන්දි, මුරුක්කු, කළු දොදොල් ඔන්න ඔය වගේ වට. දැන් අපි මේ ඇතුල් වෙලා ඉන්නේ ගල් විහාරෙට. මේකේ ප්‍රධාන වශයෙන් පිළිම 4ක් අපිට දැක ගන්න පුළුවන්. මුලින්ම සමාධි පිළිම. ඊට පස්සේ අර ගුහාව ඇතුලේ තියෙන ඒත් හිඳි පිළිමයක්. ඊට පස්සේ හිටි පිළිමයක් තියෙනවා. මේකට ගැන ගොඩාක් ආందోලනාත්මක මත ගොඩක් තියෙනවා. ඊට එහා පැත්තේ සැතපෙන පිළිමේ තියෙනවා. හරි අපි එකින් එක බලමු. හරිද? එතකොට මේ ඔයා ගාව තියෙන හිඳි පිළිම මේක තමයි පොළොන්නරුවේ ප්‍රසිද්ධම සමාධි බුද්ධ පිළිම ප්‍රතිමාව. අනුරාධපුරයකට වඩා ගොඩක් වෙනස් මේක. මේ සමාධි බුදු පිළිමේ පිටිපස්සේ බලන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ඔයා දන්නවද ඉන්දියාවේ තියෙන අශෝක රජුරු හදපු සාංචි ස්තූපේ. ඒ සාංචි ස්තූපේ ඉස්සරහා තියෙන සාංචි තොරණ කියලා එකක්. අන්න ඒ තොරණ මේකේ පිටිපස්සේ කැටයම් කරලා තියෙනවා. ඒ විදිහම අන්න හරි. ඔව්. මේ තියෙන්නේ දෙවෙනි ස්තූපයේ තියෙන හිඳි පිළිමේ තියෙන ගුහාව. මේකට කියනවා විද්‍යාධර ගුහාව කියලා. මේ ගුහාව ඉස්සර චිත්‍ර තිබිලා තියෙනවා. දැනටත් මේ මුල්ලේ වලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක බලන්නකෝ. මුල්ලේ තියෙනවා විද්‍යාධර ගුහාවේ තියෙන චිත්‍ර. හැබැයි මේක හදලා තියෙන්නේ පිහිටි ගල ඇතුළට හාරලා. හරියට මේ අර ඉන්දියාවේ තියෙන්නේ අජන්තාලෙන් අන්න ඒව හදපු විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ තමයි හිටි පිළිම. මේක ගොඩක් ආందోලනාත්මක මතවලට භාජනය වුණ පිළිමයක්. ඒ තමයි මේකේ අත් දෙක තියන් ඉන්න විදිය බලන්න. කිසිම බුදු පිළිමයක මේ විදියට අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේක ගොඩ කියන්නේ මේකට කියන්නේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියලා. ඒකේ කියනවා සමහර විට මේ ආනන්ද හාමුදුරුවෝ කියන මතයකුත් යනවා.
ඒත් මෑත කාලෙදි මේ බුදුරජාණන් වහන්සේගේම පිළිමයක් කියලා ආයිත් මතයක් ගොඩ නැගිලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ ගල් විහාරේ තියෙන ලොකුම බුදු පිළිමේ සැතපෙන බුදු පිළිමේ. මේ බුදු පිළිම ගැනත් ගොඩක් මත තියෙනවා. ඔයා දන්නවද මේක සමහරක් අය කියනවා පරිනිර්වාණ මංචකයේ පෙන්වන බුදු පිළිමයක් කියලා. තවත් සමහර අය කියනවා සැතපෙන බුදු පිළිමයක් කියලා. ඒ වගේ ඉතින් මත ගාණක් තියෙනවා මේවට. දැන් අපි මේ ඇවිත් ඉන්නේ තිවංක පිළිමගෙට. බලන්න ඒ කාලේ පිළිමගෙවල් ගොඩක් කැටයන් කරලා තියෙනවා එක එක විදිහේ. හරිය නිකන් හින්දු දේවාලයක වගේ ගතියක් වාට පේන්නේ නැද්ද? ඔව් නේ පොඩි එහෙම ලුක් එකක්. ඒ කාලිංග මාග ආක්‍රමණත් එක්ක යාළගේ සංස්කෘතියත් ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා තමයි මේ විදිහට මේ බෞද්ධ ආගම සම්බන්ධ කොට නැගිලිත් ඉදි වෙලා තියෙන්නේ. දැන් අපි මේ ඇවිත් ඉන්නේ නෙළුම් පොකුණ ළඟ. ඉතින් පොකුණේ වතුර නෑ. එන්නට බලන්නකො මේක නිර්මාණය කරලා තියෙන ලස්සන. පොළොන්නරුව කියන්නේ දවසින් ඇවිදලා ඉවර කරන්න පුළුවන් නගරයක් නෙවෙයි. ඉතින් මේකේ තියෙන භූමි ප්‍රමාණය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් අපි ආයේ දවසක පොළොන්නරුවේ ඉතුරු ඓතිහාසික ස්ථාන බලන්න එන අරමුණෙන් නැවත අපි නවාතැන බලා පිටත් වෙන්න තීරණය කළා. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයෙත් දවසක හම්බ වෙමු. බයි බයි.